ඔබට මතක නම් ආනන්ද රාත්‍රියට ප්‍රවීණයන් මෙන්ම නිර්මාණ ගුණයෙන් පිරිපුන් තරුණ රසවතුන් රසවන්තයන් මීට පෙර ආතුවත් එක් වුණා. අදත් මේ උදා වෙන්නේ එවැනි වාසනාවන්ත රැයක්. සඳ හොරෙන් 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 බලා වලාරොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා මා හිතනවා මා ගැයූ ගීත රාශියකම සඳ යා වෙනවා ගීතයට. මට මතක් වෙන්නේ මුලින්ම මේ හදේ මෝරන් ආදරේ සඳේ සොමි ගුණයා මේ වගේ ආනන්ද ජනක රාත්‍රියක අපිට මොහොතක් හිතලා බලනවා නම් සඳ පිළිබඳව අපේ මතකයෙන් ඉවත් වෙන්නේ නැහැ, මතකයෙන් බැහැර වෙන්නේ නැහැ. සඳ ස්වාභාවික වස්තුන් අතර අපේ හිතට සුවය, සතුට, සැනසීම ගෙන දෙන දෙයක්. දැන් මේ ගීතෙන් ඇහුණා වගේ මේ සඳ කියන එකෙන් මං හිතන්නේ නොයෙකුත් රස විඳ ගන්න ලැබෙනවා නේද? ඔව් මම හිතනවා සඳ පොදුවේ ගත්තාම තාම බොහොම රසාත්මක වස්තුවක් ඇරෙන්න තමයි අපි විතර යෙදෙන්නේ. දැන් මම කෝ ඔබතුමා ගීත කොතෙකුත් ගායනා කරලා තියෙනවා සඳ සම්බන්ධව. මම කැමතියි තව කෙටි ගීත ඛණ්ඩයකට අපිට සවන් දෙන්න පුළුවන්. මට මතක් වෙනවා. නින්දද හිසන් වැඩි සැදෙන අද නංගන දුක්ඛී ඔබට ඇසෙනවද චන්දනම අතුරා ඇති යහනට කන්ද කපා ආයන් රන් සඳ. මෙතනදී ඇත්තෙන්ම හඳටද එන්න කියන්නේ නැත්නම් තමන්ගේ සිද්ගත් ළඳකටද? අත් වශයෙන් මේ සඳ කියලා කියන්නේ ඒ ළඳට තමයි කියලා මම හිතනවා. ඔව් දැන් විරහ කාව්‍යවල ප්‍රේමවන්තයා වෙන්නුනාම ප්‍රේමිය ප්‍රාර්ථනා කරනවා මේ හිස් තැන පුරවන්න දෙන්නේ කියලා සඳ පානේ. දැන් ප්‍රශස්ත කාව්‍යවල විශේෂයෙන්ම මේ අදහස් සඳහන් වෙලා තිබෙනවා. මම හිතනවා දැන් මීට වඩා වෙනස් වෙනවා. දැන් ඔය කියන එක්කාසු වීමට වඩා නිර්වේදේ වගේ හැඟීම් ඇති වෙනවා. පෙරව සඳ කිරණ පිපිකුමුදු මල් වටින් වගේ තැනකදී නිර්වේදයක් මේ සංසාරයේ ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. එතනදී ශාන්ත රසය මතුවන්නේ. ඒ වගේම දැන් මෙතන එකතු වීමට වගේම වියෝගය කෙරෙහිත් සඳ සෑහෙන බලපානවා නේද? දැන් වියෝගයෙන් පසුවෙන තැනැත්තෙකුට සඳ පිළිබඳව ඇතිවෙන හැඟීම් ඊට වෙනස් නේද? පාළුවක් දෙනවා. සඳ රිදුම් දෙනවා. සඳ රිදුම් දෙනවා හදවතට නේද? ඇයි මේ ගීත රචකයන්ටත් මේ තරම් මේ හඳ කියන එක විශේෂ වෙන්නේ නැහැ? භාව්‍ය සාහිත්‍යයේදී තමයි සඳ කාන්තාවට උපමා කිරීම බහුලව යෙදුනේ. මම හිතන්නේ වර්තමාන ගීත රචකයෝ කාන්තාවගේ බාහිර අලංකාරයට මම හිතන්නේ සඳ උපමා කිරීම බොහොම අඩුයි. දැන් සඳේ සොමිගුණ දිනු ඔබ කීම මහද රිදවන්නේ කියලා මහින්ද ලියලා තියෙන ගීතයක්. ඒ වගේ මම හිතන්නේ දැන් සඳ ගන්නේ ගුණ හෝ අගුණ දෙක වර්ණනා කිරීම සඳහායි කියලා මම හිතන්නේ. දැන් ඒ වගේම මෑත කාලීන සාහිත්‍යයේ ඔය බොහොම සෞම්‍ය ගුණයටම සඳහා සඳ පාවිච්චි භාවිත කරාට අපි ඉපැරණි සාහිත්‍ය දැන් සිතත් සංග්‍රහ වගේ තැනක නම මුනිතුමා තුමා සිරින් පබසරා සරාසිසි කල් දස්නා කියලා වගේ දෙනවා. එතන අර කල්යාණ දර්ශනය සහිත වූ මුනි තුමා කියන අදහසින් වගේ ඒක. එතනත් යහපත් කියන එක නේද? උතුම් බව, යහපත් බව, සෞම්‍ය බව කියන ඔය ගුණාංග සියල්ලම කැටි වෙලා නේද? සංකලනය වෙලා තියෙනවා. මම දකින්නේ එතෙන්දී අපේ සාම්ප්‍රදායික උරුමයන් එක්තරා ප්‍රමාණයකට ගත යුතු වෙනවා කලා නිර්මාණයන්ෙහිදී. ඒ නිසා තමයි කුලරත්නගේ මේ ගීතයට සඳ පාදක වෙලා තිබෙන්නේ. වලාරොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා අසා සිටිනවා ගලා සඳේ තුරු ලතා පුරා සියෝ ළඟම සැලී මගේ නොහිම් සීතලේ ඔබේ නෙත යදී මහත් වියරුවෙන් සඳ හොරෙන් 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 බලා වලාරොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා කියමුවැල් ලිහි ඔබේ මාරුතේ සැලී කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි නිවාලන්න මා ඔබේ සිසිලසින් සඳ හොරෙන් 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 බලා වලාරොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා සිටින සෑම කෙනෙකුටම තමන්ගේ ජීවිතයේදී ආනන්ද රාත්‍රියාමයන්ට මුහුණ දෙන්නට ලැබෙනවා. එතනදී ප්‍රේමයේ සම්භෝගය හෝ විප්‍රයෝගය අනිවාර්යයෙන්ම සෑම සත්වයකටම විඳින්නට ලැබෙනවා. පෙම්වතුන් විවලක් සඳ ඇති රැයක ඔවුන් හමු වෙනවා. ඔවුන් නිදහසේ හමු වුණාම සෑම පෙම්වතුන් විවලකටම සිදුවන හැඟීම් තමයි එක්කෝ Tamanට හිතනා මුළු ලෝකෙම Taman දිහා බලන් ඉන්නවා කියලා. එහෙම නැත්නම් Taman මුළු ලෝකෙම අමතක කරනවා. දැන් මේ කිසි කෙනෙක් නැති පාළු නිසංසල රාත්‍රියක මේගොල්ලෝ තනි වුණාම මේගොල්ලන්ට හිතෙනවා හඳ අපගේ මේ අපේ තෙපුල් අපගේ මේ ආශ්‍රය සඳ බලා ඉන්නවාද කියලා වගේ හැඟීමක්. අනිත් එක දැන් අත්වාද මේ සඳ ඇතැම් විටක වලාකුළුෙන් මතුවේවි නැවතත් සැඟවි මතුවේවට හොරෙන් එන ගමනක් ගැන මතක් වෙනවානේ. එතන යම්කිසි ජීව ආරෝපණය කිරීමක් වගේ තියෙනවා නේද? පුජ්‍යලේ එන සංගීතය ඉතාම උචිත ආකාරයෙන් කේමදාසයන් මේ සඳහා යොදාගෙන තියෙනවා. විශේෂයෙන්ම ආරම්භක අතුරු සමාප්ත ආදි වශයෙන් යන මේ වාද්‍ය ඛණ්ඩ පවා කිසියම් ධ්වනියක් මතු කරන්නට මේකට මේ උචිත භාවය මතු කරන ලීලාවෙන් ඔහු යොදාගෙන තියෙන බව පේනවා. ඔව් මහින්ද කිව්වා වගේ දැන් වචනවල ධ්වනිතාර්ථ නැංගෙනවා වගේ ගීත අනුවලුත් ඒ ස්වර නැගෙන ධ්වනිය මම හිතන්නේ එතනදි වැදගත් වෙනවා. දැන් හොඳ ගීපද මාලාවක් ලියුනේ නැත්තම් මම හිතන්නේ ඒකට හොඳ සංගීතයක් මුසු කරන්නත් බෑ. හොඳ ගායකයෙකු වෙන්න අපිට ඒක අහන්න ලැබෙන්නෙත් නෑ. ඒ නිසා මුල් වශයෙන් මම හිතන්නේ කුලරත්නගේ ප්‍රයත්නය එතනදි සාර්ථක වුණ නිසා නේද අපිට මේ ඊළඟ අනිත් පියවර දෙක ඒ වගේ සාර්ථක විදියට ගෙනියන්න පුළුවන් වුණේ. ඔව් මම හිතනවා මේ මට කියන්න පුළුවන් ගීතයකට මුල් වන්නේ ව්‍යක්ත රසපූර්ණ චමත්කාරය දනවන අපූර්ව කාව්‍ය විශේෂයක්. කෙටි කාව්‍ය නිබන්ධයක්. ශාරද අමරදේවයන්ගේ මුවෙන් ගැවෙන ඔබේ කීවෙනි ගීයද මේ?
මේ ප්‍රථම ගීතය මගේ විශාරද අමරදේවයන් ගැයුවේ. මම හිතන්නේ විශේෂ අවස්ථාවක්. මා හිතන්නේ ගීත රචකයෙකුට අමරදේවයන්ට ගීතයක් රචනා කිරීමම කිසියම් ප්‍රමිතියක් ලබා දෙන අවස්ථාවක් කියලා තමන්ගේ රචනය. එක්තරා අභියෝගයක් ගැනීමක්. එක්තරා අභියෝගයක්. මම මේ ගීය ලියද්දිම බලාපොරොත්තු තිබුණාද පුළුවන් වෙයි කියන විශ්වාසයක් ලැබුණා. මම හිතන්නේ මේ ගීතේ සාර්ථක වීමට සාර්ථකව ඇතනම් මේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව වන්නේ මේ විශාරද අමරදේවයන්ට දිවීමට සිදුවීම නිසා ඒ අභියෝගයේ ජය ගැනීමට මාගත් උත්සාහය දැඩි උත්සාහය කියලා. ඒ වගේම මම හිතන්නේ ගීතයක පරිපූර්ණත්වය ඇති වෙන්නේ ගීත රචකයාත් ඒ වගේම සංගීතයකට ඇතුළත් විය යුතුයි ගායකයා සමග. මම හිතන්නේ අපිට මේ ගීයේ මේ සවන් දුන් ගීයේ ඔය අංග තුනම එක සමානව දියුණු තත්වයකින් පත් වෙනවා. අනුකූලතා පූර්වක සංයෝගයක් කියලා අපිට කියන්න පුළුවන්. ගී පද, ගී තනු, ගායන ලීලය. ඔබේ මිහිරි හඬ. සඳසලා නූපුර තන්දට බසිනා දොලින් පාදවා හදමල් යහනට වඩිනා සරාසු හදිනි පුන්න සඳසලා නූපුර තන්දට බසිනා දොලින් පාදවා හදමල් යහනට වදිනා සරාසු හදිනි වරලසින් නීලඹ මල් ගවසනවා මුවා විහිදන් ඉඳුවර ඇසින් බලනවා බලතුනුරුවෙන් හද අනුරාග වඩනවා සරාසු හදිනි පුන්න සඳසලා නූපුර අන්දට බසිනා දොලින් පාදවා හදමල් යහනට වඩිනා සරාසු හදිනි පුන්න සඳසලා නූපුර අන්දට බසිනා දොලින් පාදවා හදමල් යහනට වඩිනා සරාසු හදිනි පාදගම් පබලු අමුණා දැල දිලෙනවා මුකුණු හුවසිනා බිඳුරන් දිදී වඩිනවා නාගතුණු විලෙන් හද අනුරාග නුවනවා සරාසු හදිනි පුන්න සඳසලා නූපුර අන්දට බසිනා දොලින් පාදවා හදමල් යහනට වඩිනා සරාසු හදිනි පුන්න සඳසලා නූපුර අන්දට බසිනා දොලින් පාදවා හදමල් යහනට වඩිනා සරාසු හදිනි දැන් මෙතන විශේෂයක් තිබෙනවා නේද මේ කුලරත්න සඳ හුදෙක් සඳ ගැන නෙවෙයි මේ කියන්නේ සරා සඳ ගැන.
පිරුණු සඳ ඔහු කාන්තාවකට උපමා කරගෙන කාන්තාවගේ එක්කගේ සුන්දරත්වය දඟකාර බව තමයි මම හිතන්නේ මේ ගීතයෙන් ප්‍රකාශ කරන්නට අදහස් කරන්නේ. මෙහිදී කුමාර මම හිතන්නේ ගීත රචකයෙක් හැටියට ගීතයේ ආකෘතිය පිළිබඳ සෑහෙන්න අවබෝධයක් ගීතවත් ආකෘතියක් ගොඩනගන්නේ කොහොමද කියන හොඳ අවබෝධයකින් මේ ගීත රචනයට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා කියලා මම හිතනවා. පුන්න සඳ යන යෙදුමින්ම ආරම්භ කිරීමෙන් ඔහු කිසියම් ගීතයට උචිත රිද්මයක් තමා විසින්ම ගොඩනගාගෙන ඉන්පසු ජන සාහිත්‍යයේත් සම්භාව්‍ය සාහිත්‍යයේත් ආభాසයෙන් මම හිතන්නේ මේ ගීතය ඉතාමත්ම කාව්‍යමය ගුණයෙන් පරිපූර්ණව නිර්මාණය කරලා තියෙනවා. මම කුමාරගෙන් අහමු මේ පිළිබඳව විස්තර මොහොතකින්. දැන් මේ සඳ පිළිබඳව සරා සඳ පිළිබඳව ගීත සාහිත්‍ය කෙසේ වෙතත් පද්‍ය සාහිත්‍ය ලියවිලා තියෙනවනේ. දැන් සිරිගුණසිංහ, ගුණදාස අමරසේකර වගේ කවිවල දකින්න ලැබෙනව නේද මේක? ඔව් දැන් ගුණදාස අමරසේකර මහත්මයාගේ සඳේ මායම් වගේ පද්‍ය පන්තියක මේ ආකාරයෙන්ම සඳ පායාති රාත්‍රියක සඳ තුලින් ලලනා රූපයක් මවාගෙන ඒ ලලනාවට අමතනාවරින් කවිය ලියලා තියෙනවා. ඒ වගේම මහාචාර්ය සිරිගුණසිංහගේ සඳේ හිනාවට ඉඩකඩ දීලා ගස්වල රැඳිලා මන්ද මාරුතේ ඇලදොල හිරවි ගල්පරුගුලි වගේ තැනක සඳ පායාති රාත්‍රියක ඇති නිශ්චලතාවය ගැන කතා කරලා තියෙනවා. නමුත් දැන් ප්‍රතිභාව කියවා මම හිතන්නේ කුමාරගේ මේ පදවැල අසුරෙන් ප්‍රතිභාව කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න පුළුවන්. අර කියන දේ වගේම කියන ආකාරයත් කවියක් තුල තිබිය යුතු හොඳ ගුණාංගයක්. මෙතන කුමාර මේ සරා සුහදිනේ සරා සඳ එතකොට සුහදිනිය කාන්තාවක් හැටියට සිත් ගන්නාසුළු කාන්තාවක් හැටියට දක්වන්නේ. ඒ අදහස ඔබේ සිතට නැගුණු ආකාරය ටිකක් පැහැදිලි කරන්න. ඇත්තටම අපේ සාහිත්‍යයේත් නිතරම සඳ කාන්තාවගේ මුහුණකට සම කරලා තියෙනවා. ඒ නිසා මම හිතුවා මේ ගීතයක් හැටියට ගොඩනගා ගැනීමේදී කාන්තාවකට උපමා කර ගැනීමෙන් මේක ඉතා සාර්ථකව නිර්මාණය කරගන්න පුළුවන් වෙයි කියලා. සෞන්දර්ය අනුන විදියේ සිතුවිලි මේකෙන් මවන්න පුළුවන් කියලා. ඊට අමතරව මම ගොඩක් ජන කවියේ ප්‍රීතිය ගොඩක් ආభాෂයට ලක් කරගෙන තමයි මම මේක ගොඩනගා ගත්තේ. එක්තරා විදිහකට මෙතෙන්දී පෙම්වතාගේ නැත්නම් රසිකයාගේ හිතේ තියෙන පවිත්‍රතාවය මල්යහනකට රූපකයක් ලෙස දැක්වීම සාර්ථක වෙලා තියෙනවා. බඳු රූපක භාවිතයත් මම හිතන්නේ අගය කළ යුතු දෙයක් මේ පද රචනාව තුළ තියෙනවා. මම හිතන්නේ මේ ගීයේ එන පද එකක්වත් අපිට තේරුම් ගන්නට අපහසුයක් නෑ නේද? හැම පදයක්ම වගේ අර්ථය ඉතාමත් නිර්වෘල් සුගමයි. ඒක ඉතාමත් අවශ්‍යයි නේද? නැත්නම් අර්ථය ගැටලු සහිත වෙනවා නම් අපිට ඒයින් මතුවෙන දුෂ්කරතා නිසා ගීතේ රස වින්දනයටත් සමහර විට බාධා වෙන්න ඉඩ තියෙනවා. ගීතයේ අවශ්‍ය අංගයක්. ඔව්. දැන් බලාගෙන යනකොට නූතන ගීත රචකයන් බොහෝ දෙනා මේ සඳ පිළිබඳව මනහර ගී සිතුවිලි ඇතුළත් කරන්නට උත්සාහ ගන්න බව පේනවා. ඉතා මధుර ගීතයක් තියෙන මාකම සේකරයන් ලියු පායන් රන් සඳ පෙරගිර මුද්දනේ. ඇත්තටම මේ ඒ පිළිබඳ තවත් පුවතක් මම හිතනවා මේ රසිකයන් දන්නේ නැති පුවතක් මේ ගීය ලියා සේකරයන් මට භාවිත එව්වා. නමුත් සේකරයන් වියෝයින් පස්සේ මම මේ ගීතය ගායනා කළේ. පායන් රන් සඳ පෙරගිරි මුමුණ නැගෙන පාලු නිවාලම කොතෙක් වෙලා ඔබ බලා සිටිනු කොතෙක් මම බලා සිටිනු ඔබ එනතු ඉස් තෙනෙත යොමා. මම හිතන්නේ හඳ කියන වස්තුව අපේ කවියන්ට ගීත රචකයන්ට නොසින්දෙන උල්පතක් කියලා කියන්න පුළුවන්. ආකරයක් නේද? වස්තු විශේෂ පිළිබඳ ආකරයක්. නායක කාලයේදී රසවත් ගීත නිර්මාණ කිහිපයක්ම එළි දැක්වූ ගීත රචකයෙක් මේ රාත්‍රිය අප හා එක්වෙනවා. ඔහු මහින්ද දිසානායක. සුනේත්‍රා, අද මේ ආනන්ද රාත්‍රියේදී ඊළඟට අපි අවධානය යොමු කරන්නේ ජීවිතේ ලොකු විශාල පළපුරුද්දක් ලබා සිටින ගීත රචකයෙක් පිළිබඳව. මම මෙතෙන්දි කියන්නේ ප්‍රේමය පිළිබඳව අපි මෙතෙක් කතා කළා පළමු ගීතවලින්. ප්‍රේමය පිළිබඳව වඩා හොඳ පළපුරුද්දක් ලබා තිබෙන ගීත රචකයෙකු වශයෙන් ඔබ ඒ කෙරෙහි ආපසු බලා සතුටු වීමක් නේද මේ ගීතෙන් කියවෙන්නේ? ඔව් දැන් ප්‍රේමය සුලභ දෙයක් වුණාට ප්‍රේමයේ දේශ වෙනත් කෝණයකින් වෙනත් පැතිකඩකින් බැලීමක් තමයි මේ ගීතෙන් කරලා තිබෙන්නේ. දර්ශනයක් වශයෙන් ගත්තාම පහසුවෙන් ලබන දෙයකට වැඩිය අපහසුවෙන් ලබන දෙයක වටිනාකමක් තිබෙනවා මෙනෙහි කරලා බලනකොට.
දැන් විවාහකයෙකුට පුළුවන් නම් Tamanගේ ප්‍රේමියගේ ප්‍රේමය ලබා ගත්තේ අපහසුයෙන් කියලා හිතනද ඒ තුලින් සතුටක් දැනෙනවා. හැබැයි ඒක ඉතින් අත්දැකීමෙන්ම ලබන්න ඕන දෙයක්. ඔබ මෙහිදී කියන දිරියෙන් ලබා ගන්න දිරියෙන් මම ගෞරවයෙන් සඳහන් කරනවා. දැන් මේ පදමාලාවේ එක තැනක් වෙනස් කළා ආචාර්ය අමරදේවයන්. හෙළඹුල් මදහස දුටුදා සැලමුතු සෙනෙහස පැතුවා දිරියෙනි පෙමපල ගැවුනි ඉනිමා මන පොබ යන්නේ කියලා මම ලියලා තිබුණේ. ආචාර්ය අමරදේවයන් තමයි ඉනිමා මන කොඳ පිපුණේ කියලා වෙනස් කළේ මේ. ඔබතුමා වෙනස් කිරීම පිළිබඳව අපිට පොඩ්ඩක් කියන්න ඕනද? ඇත්තටම මම මේ වගේ වෙනස් කිරීම විතර කරනවා. මේ දිසානායක කිව්වා වගේ මහින්ද කියනවා වගේ දැන් ඉනිමා මන පොබ යන්නේ කියන රූපේ මා දැක්ක ගීතාත්මක වැඩි ඉනිමා මන කොඳ පිපුණේ කියන්නේ. මූලික අදහස තීව්‍ර කිරීම සඳහා මම පැරණි සාහිත්‍යයෙන් උදව් ලබා ගත්තා. සීගිරි ගීයක් තිබෙනවා ගනගල් බින්දර සිලග දුට් පැනිත්තක් සෙයි සෙනහින් මෙලත් විසම්ජු නොහෙයි තිප ඇක්මේ කියලා. මේ සීගිරිය බලන් ආපු එක කවියෙක් සීගිරි කාන්තාවන්ගේ ප්‍රේමය ආයාචනා කරනවා. ඉල්ලා සිටිනවා. නමුත් ආපහු එක්කගෙන යන්න හදලා එන්නේ කියනකොට
සීගිරි ලලනාවට එන්න බෑ මොකද ඒ සිතුවමක් නිසා. එතන යොදලා තියෙන උපමාවක් ඝනගල් බින්දර සිලග දුට් පැනිත්තක්සේ ගලක් පලාගෙන එම ගලේ අග්ගිසේ ලබන දියබිඳක් වගේ තමයි ඔබේ ප්‍රේමය. මේ සැලමුතු කියන වචනයත් මෙහෙම භාවිත වෙනවා. පැරණි කවි ගත්තේ සම්භාෂා දැන් සාහිත්‍යයෙන්. මම හිතන්නේ ඒක ෂටමුක්ත කියන එක. දැන් සමහර ප්‍රේමවන්තයෝ ඉන්නවා කපටිකමින් තමයි ප්‍රේමය කරන්නේ. නම් දැන් කුසජාතියේ කුසරජ්ජුරුව සැලමුතු නුරාව නිසා තමයි පබවතු වැනි ලඳ බොළඳ කාන්තාවක් පසුපස ගිහිලා දාසකම් කළේ. එය නින්දාවට කාරණාවක් නොවේ. අවංක ප්‍රේමයේ සැලමුතු නුරාව වෙනුවෙන් ප්‍රේමයන්තයෝ මෙබඳු පරිත්‍යාග කරනවා. ෂටමුක්ත ප්‍රේම. ෂටමුක්ත. මම හිතන්නේ ප්‍රේමයේ තියෙන පිවිතුරු බව එතන පෙන්වන්න හදන්නේ නේද? ඒක පැත්තෙන් අනිත් එක සැලමුතු කියන මේ යෙදුම. ඒ වචනේ ධ්වනිය ඒ තාම මේ ගීතාත්මකයි. ගායනයටත් ගායන සුඛ ගතියක් තියෙනවා. එළඹු මන්දහස දුටුදා සලමුතු සෙනෙහස පැතුවා දිවියෙලි තෙම පලගනුනේ ඉනිමා මන කොඳ පිපුනේ එළඹු මන්දහස දුටුදා. මේ පද යෝජනයෙන්ම එනවා නේද? ඒක මිහිරි බව හිතට නැගෙන විදියට මම දැනනවා කිසිම මිහිරක් අනිත් කාර්යය මම හිතනවා මේ ඇති තියෙන මේ මතුවන ශෘංගාරාත්මක රසය ධනිත කරන්නට උචිත මේ ගෝපිකා බසන් නමින් ප්‍රකට තාම මේ මధుර මේ සම්භාව්‍ය සංගීතයේ රාගයක මේ සර හසර මම මේ සඳහා යොදාගත්තා. මහින්ද මම හිතන්නේ වාසනාවන්තයි. මොකද ඔබේ ගීත රචනයට එකතු වුණේ විශාරද අමරදේවයන්ගේ සංගීතයත් මේ මිහිරි කටහඬක්. ඔව් දැන් සැබවින්ම මේ මාලියු ඇසට අසුන මායි මේ ගීතේ ගායනා කළේ කරුණාරත්න දිවුල්ගනේ සංගීතවත් කළේ ගුණදාස කපුගේ. එයින් මා ලැබපු සුවිශේෂ වාග්යය තමයි ඒ ගීතයට සවන් දුන්න ආචාර්ය අමරදේවයන් මට එන්නේ කියලා පණිවිඩයක් එවලා මගේ ගී රචනා කීපයක් පරීක්ෂා කරලා බලලා මේ ගීතය තෝරාගත්තා. මේ පදවැල් තෝරාගත්තා. මම හිතන්නේ කුමාර කිව්වා වගේම අර කතාවක් තියෙන ගීත රචකයෝ අතර අමරදේවයන් නවකුගේ පදමාලාවක් තෝරා ගැනීම ඔහු උපාධියක් ලැබුවා හා සමානයි කියලා. ඒක ඇත්තටම මට කරන ප්‍රණාමයක් නේද? මම හිතන්නේ සංගීත ක්ෂේත්‍රයේ ගීත ක්ෂේත්‍රයේ ගීත රචකයන්ට ඉතාමත් ඒ පිළිබඳ මගේ ප්‍රසාදය මම පළ ගන්න කැමතියි. මම කැමති තව එක කරුණක් කියන්නේ දැන් බොහෝ වෙලාවට ප්‍රේමය මලකට උපමා කරනවා. දැන් මෙතෙන්දී මේ ගම් යූරක පිපී තිබෙන මලක් නෙමෙයි ඔබ දියඹේ පිපී තිබෙන මලක්. මොකද යූරක පිපී තියෙන මල යන හැම කෙනාටම අත ගාගෙන යන්න පුළුවන්. එතකොට මේ මලේ තියෙන වටිනාකම අඩු වෙනවා. පීනා ඈතට පීනා ගිහිල්ලා මල ගත්තාම මලේ රේණු වලට කිසිම කරදරයක් වෙලා නැහැ. ඒවා නිර්පද්‍රුතව තියෙනවා. ඒ නිසාම ලබන්න පුළුවන් ආශ්වාසය වැඩි. සාමාන්‍ය ජීවිතයේදීත් අපහසුයෙන් ලබා ගන්න දෙයක් අපි අගය කරනවා. ඒ වගේම මෙතන ප්‍රේමය සම්බන්ධව දුෂ්කර ලෙස ලබාගත් ප්‍රේමය ආපසු හැරී බලා ඒ පිළිබඳ ලබන සන්තුෂ්ටියක් ලබනවා. සැලලිහිණි සංදේශයේ තියෙනවා පිය සලමින් මල ගෙහි කෙල රොණිනවල. එතකොට මේ සැලලිහිණිය මල උඩ පියා සලමින් රොන් ගන්න ආකාරය මට මේ කොටස ලිවීමේදී රහල් හිමියන් සැලලිහිණිය යෙදු ඒ යෙදුම එක්තරා ප්‍රමාණයකට බලපෑවා. නෙළු රොණිනවල කුසුමිය කියලා මෙතනදී නැවතත් අපිට මතක් කරගන්න වෙනවා ගීත රචකයන්ට විශේෂයෙන් අර භාෂා ඥානය පැරණි සාහිත්‍ය පිළිබඳව කියවීම භාෂා ඥානය කොච්චරට වදන් තෝරා ගැනීමේදී ඇති ධ්වනි ගුණය සොයා යාම. ඒ පිළිබඳ තියෙන සහජ හැකියාව දක්ෂතාව. ඒ තුලින් මම මෙතෙන්දී මම අවස්ථාවක් කරගන්නවා මට ශාස්ත්‍රය ඉගැන්වු මේ භාෂ ඉගැන්වු මහාචාර්යතුමියට ප්‍රශංසා කරන්න. මොකද මේ බඳු දැනීමක් අපට විශ්වවිද්‍යාලයේදී ලබා දීම පිළිබඳව. මම හිතන්නේ ඔබතුමා කියපු ඒ සතුට මටත් මෙතන ලැබෙනවා. මොකද මගේ ගෝලයන් දෙදෙනෙක් මෙතන ඉන්නවා මේ සංගීත ක්ෂේත්‍රයේ ගීත රචනා ක්ෂේත්‍රයේ නියැලෙමින්. අත්වශයෙන්ම මේ මම හිතනවා ඊටම මේ සතතානන්දයක් මේ ඔබතුමියට. දිය පරදා විල් තලයේ නැවුම් රහකිගෙන ආයේ ගලක් පලා එමැසි වගේ අමු සීතල වතුරේ හෙළමු මඳ හසේ
ඒ සුන්දරත්වයට සීගිරි කැටපත් පවුරෙන් උපුටාගත් ගීතයක් එක් කරන්න අපි සූදානම්. මේ නිර්මාණයත් අපේ තරුණ නිර්මාණ ශිල්පියාගේ හැකියාවට හොඳ උදාහරණයක්. එච්.සී.පී. බෙල් මහතා සීගිරියේ කැණීම් කටයුතු ආරම්භ කරලා අවුරුදු 100ක් ගත වෙලා ඒ අවස්ථාව සිහි කරන මේ අවධියේ මම හිතන්නේ ඔබේ ගීතය හුඟක් කාලෝචිතයි කියලා කියන්න පුළුවන්. මේ ගීතය පිළිබඳව ඔබේ කෙටි හැඳින්වීමක් කරන්න. ඔව් ඇත්තටම මේ ගීතයට මම පාදක කරගත්තේ සීගිරි ගීවල දැකිය හැකි ඉතාමත් පොදු අත්දැකීමක්. එනම් සීගිරි අප්සරාවන් කිසියම් වියෝවීමක කම්පාවක් සිතින් දරාගෙන ඉන්න කාන්තාවන් හැටියට තමයි ගොඩක් සීගිරි ගීතවල අපිට දකින්න ලැබෙන්නේ. එයම මම ප්‍රතිනිර්මාණය කරා. නමුත් මේ ඉතා මට අපහසු කාරණාවක් වුණා. මේ අලුත් ගීතයක් හැටියට ඉදිරිපත් කිරීමේදී සීගිරි බස ගොඩක් වෙලාවට සීරාජු යසසිරි තුඹු මුළු ලෝ පැතිරි නිලු පොල් ඇසිනසිරි බැලුම සීගිරි වගේ ඒ වගේ ඉතාමත් සුගායනීය ගීත දකින්න හම්බ වෙන්නේ නැහැ සීගිරි ගීතවල අද කාලයට ඔබින විදියට. නමුත් එය මම යලිත් ප්‍රතිනිර්මාණය කිරීමේදී එයම අලංකාරයක් කරගන්න මම උත්සාහ කරා. ඒ අභියෝගයක් හැටියට ජය ගන්න. වන්විලින් නැහි ගිරිකුල ලසිත රන්වනු නිලුකුල බැලුමු සිහිගිරි ගීසිරි සසිරි සිහිගිරි වන්විලින් නැහි ගිරිකුල ලසිත රන්වනු නිලුකුල බැලුමු සිහිගිරි ගීසිරි සසිරි සිහිගිරි රන්වනු ඇවිදින් අරන් සපු කුසුම් සියල් රන්වනු ඇවිදින් අරන් සපු කුසුම් සිරි මුතු පලල් පුල්නෙල් උකුල් නෙත් සලන් වන්විලින් නැහි ගිරිකුල ලසිත රන්වනු නිලුකුල බැලුමු සිහිගිරි ගීසිරි සසිරි සිහිගිරි වන්විලින් නැහි ගිරිකුල ලසිත රන්වනු නිලුකුල බැලුමු සිහිගිරි ගීසිරි සසිරි සිහිගිරි මල් දමු වියොමුන් පතා සන්දෙමු සුරත් මල් දමු වියොමුන් පතා සන්දෙමු ලසු පිරිවතින් ගී සත්සියක් මැව් ලියන් වන්විලින් නැහි ගිරිකුල ලසිත රන්වනු නිලුකුල බැලුමු සිහිගිරි ගීසි
සසිරි සිහිකිරි වන්විලින් නැයි ගිරිකුල ලසිත රන්වනු නිමුකුල පැලමුක් සිහිකිරි ගීසිරි සසිරි සිහිකිරි පාදක කරගත්තේ ඊටාම සුපුරුදු අපි නිතර අහලා තියෙන දරු නැලවි. මගේ පුතා පුතේ ඒ ස්වර රටාවයි මට මේ මතක් වෙන්නේ මේ කුමාර වෙතනි දෙන්න හදන වැඩිය මම හිතන්නේ සීගිරි අප්සරාවන්ගේ අර సౌందර්යයටත් වඩා උන්ගේ චිත්ත අභ්‍යන්තරයේ තියෙන ඒ ශෝකාන්විත බව නේද? වියෝව. ඒ ඊට ගැළපෙන විදිහේ මම හිතනවා ඊට හුඟක්ම මේ ලං වෙනවා මේ ධ්වනියෙන් මේ භාවයෙන්. ඒ වගේම සුප්‍රසිද්ධ සීගිරි ගීයක් තමයි නිල් කට්‍රොල් මලක ඇවුණු වැට්කොල් මල්සෙයි සන්දැග සිහිවන්නේ මහනෙල් වනක් හයි උන් රන්වන්. දැන් මෙබඳු ගීයක් අපිට සිහිපත් වෙනවා මේ පදවැල ශ්‍රවණය කිරීමේදී. එනිසා බසින් වාගේම උපමා රූපක අතිනුත් හොඳ ආభాෂයක් ලබා තිබෙනවා කියලායි මට හැඟෙන්නේ. මම හිතනවා මෙබඳු ගී අපේ නිර්මාණය කිරීමෙන් විද්වත් රසිකයන්ට යමක් මේ දෙන්නට පුළුවන් කියලා මට හිතෙනවා. මොකද පොදු රසිකයා සමහර විට මේ ගී රස මේ විද්වත් රසිකයන්ට තීව්‍ර රස වින්දනයක් මේ ලැබෙන බවට කිසිම සැකයක් නැහැ. ඔය අත් වශයෙන්ම වස්තු විශේෂ තෝරා ගැනීමේදී අපිට එක මට්ටමක රසිකයන් පමණක් විශේෂ කරගන්න අමාරුයි. ඒ නිසා වඩා ඉහළ බුද්ධිමත් එහෙම නැත්නම් වැඩි ඉහළ රුචිකත්වයක් තියෙන සහෘදයන් රසිකයන් ඔබ සිහියේ තබාගෙන මේ ලිව්වා කියලා කියන්න පුළුවන්. දැන් මේ වගේ ගීතයක් මම හිතන්නේ ආචාර්ය අමරදේවන් ගායනා කරනකොට එතුමාම මුල්ලුගේ ලිව්ව සීගිරියේ සිතුවම් රමණී වගේ ගීතයක් අපට සිහිපත් වෙනවා. දැන් ඒ එකම සීගිරිය පිළිබඳව ආචාර්ය අමරදේවන් මුල්ලුගේ ලිව්ව ගීත පදවැලක් සහ තරුණ පරපුරේ කුමාර වගේ කෙනෙක් ලිව්ව පදවැල සඳහා බැලීමේදී අපට පේනවා මේ දෙකේ අදහස අතින් සමානත්වයක් තිබුණාට කියන ආකාරය කිසියම් වෙනස්කමක් ඉදිරි ගමනක් අපි දකිනවා නේද? තිබෙනවා කියලා. ඔව් මම හිතන්නේ දැන් අපි ප්‍රේමය ගැන සඳ පිළිබඳව ඒ වගේම අවසානයේදී දැන් මේ විදිහට බලනකොට සීගිරිය වැනි අපේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ සංස්කෘතික දායාදයේ සිහිපත් කරන එවැනි අවස්ථාවක් එවැනි දර්ශනයක් විශේෂ කරගෙන ලියු ගීත රචනාවක් පිළිබඳව මම හිතන්නේ කුමාර ඔබ ගැන ආඩම්බර විය යුතුයි මේ ආරම්භයේදී එවැනි තවත් දෙයක් මතක් වෙනවා කුමාර මේ සීගිරි ගී ගැන අපි කතා කරන්නේ සීගිරි ලෙන්දොර අභියස ඉදගෙන. එතනක් තියෙන වැදගත්කමක් නේද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර සීගිරි ශතවර්ෂය වගේම මේ අපි මෙතන රැඳිලා ඉන්න ස්ථානයේත් යම් කිසි සම්බන්ධතාවක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ඉතා හොඳින් මේ අවස්ථාව සංයෝජනය වුණා කියලා. ඒ වගේම මේ ආනන්ද රාත්‍රිය මම හිතන්නේ මේ සැබවින්ම මේ අප හැමතෙම ඒ වගේම රසික ඔබ හැමතත් සතතානන්දයක්ම ගෙනේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. රොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා ගලා සඳේ තුරු ලතා පුරා
කළේ ඔබේ නෙත යදී මහත් වියරුවෙන් සඳ හොරෙන් 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 බලා වලාරොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා කියමුවැල් ලිහි ඔබේ මාරුතේ සැලී කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි නිවාලන්න මා ඔබේ සිසිලසින් සඳ හොරෙන් 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 බලා වලාරොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා